අඩෝ පට්ට ප්ලේස් එක නේ බං. එහෙනම් මාත් පට්ට ලස්සනයි මයික. මං ගහනවා එකක් ඉන්න බලන්න. සර් ඔව්. සර් ඊපන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. ඊපන් බලන්න. සර් එක පොඩ්ඩක් බලන්නකෝ සර්. ධෝනි කේස්. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ මොකද්ද කවුද ඒවද මොකද්ද? සර් අනිත් මැසේජ් එක බලන්නකෝ. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මොකද්ද බං ප්‍රශ්නේ? සර් ඔගේ වැරද්දක් නැද්ද? ගිහන් ලව් කරන්න බෑ බයි ඉක්මනට ගිහන්. සර් සුබ කියන වචන දෙකේ බලන දෙක වෙනස් කියලා මට කියන්න. යකෝ ඔකවත් තේරෙන්නේ නැද්ද යකෝ තොපි කාගේද සිංහල පන්ති කියේ? අංජන සර්ගේ බං. උඹලට ඉවට නම් කට ඇරෙනවා කනේ තියාගෙන නේ. දැන් උඹලා හොඳ ප්‍රශ්න අහනවානේ. සුබ හොඳයි. එල අලුත් අවුරුද්ද හෙටනේ. අරන් වරේ මොකක් හරි පොතක් හරි ලියන්න මොකක් හරි අරන්. ටග්ගල දුර. සර් එන්න මෙහෙමයි පුතා කතාව. සුබ 3ක් තියෙනවා. ඔය උඹට ආපු පළවෙනි මෙසේජ් එකේ තිබ්බේ සුබ. ඊට පස්සේ තිබ්බා සුබ. අපිට ඕන නම් සුබ කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. කතාව මෙහෙමයි. මේ සුබ කියන්නේ පුතා සංස්කෘතෙන්. මේ සුබ කියන්නේ පාලියෙන්. මේ සුබ කියන්නේ සිංහලෙන්. බලට මතක නැද්ද මේ දෙක අර අපි තත්සම තත්බව කියලා පාඩමකදී කියලා දුන්නේ බා. තත්සම තත්බව. ඒතර මේක සංස්කෘත, මේක පාලි, මේක සිංහල. මෙන්න මේක තමයි පොඩ්ඩක් වරද්දලා යොදන්නේ. මේක යොදන්න එපා. මේක දැන් සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ නැහනේ. ඒතර මේ සූත් එක්ක මහ ප්‍රාණ බ ලියන්න එපා. ඒතකොට කැතයි වැරදි. මෙහෙම සුබ කියහන්. එතකොට වැඩේ හරි. හරිනේ? මතක තියාගන්න ඈ. හරි සර්.